හායි කොහොමද ඔයාලට මම ඉදා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගෙනාවා මිග්‍රේන් වලට බෙහෙතක් තියෙනවා කියලා. එකක් නේ බෙහෙත් වලට තුනක් තියෙනවා. අද මම ඔයාලට තුනම කියලා දෙන්නම්. පළවෙනි එක විදිහට මම කියන්නේ තෙල් මතුරන්න. හරිද? මට දැන් අවුරුදු 5ක් විතර මිග්‍රේන් තියෙනවා. ඉතින් මම ගත්ත එක සාර්ථක විසඳුමක් තමයි මේ තෙල් මතුරන එක. ඒක මෙහිමයි අර මතුරන අය ඉන්නෝනේ. ඒ කෙනෙක් ගාවට ගිහිල්ලා උදේ පාන්දර ඉර පායන්න කලින් තෙල් මතුරන්න ඕනේ. ඉරුව රදේට කියලා තෙල් මතුරනවා වෙනම. එහෙම මතුරගත්තම මාස 6-7කට විතර මේ මිග්‍රේන් හැදෙන්නේ නැහැ. ඒකත් එක විසඳුමක්. ඇත්තටම මේ මම සෑහෙන කාලයක් ඒක කරා. ඊට පස්සේ දැන් මතුර ගන්න කෙනෙක් හරියට නැති හින්දා දැන් මම ඒකට විසඳුමක් විදිහට තව ක්‍රම දෙකක් කරනවා. එකක් තමයි තෙල් එකක් දානවා මිග්‍රේන් හැදෙන වෙලාවට. මට ඒකට කොහොමත් පැය 2-3ක් යනකොට ඒ තෙල් එක දාලා පැය 2-3ක් යනකොට මිග්‍රේන් හොඳ වෙනවා. මේ ඒ වගේම ශනික සහනයක් විදිහට තමයි මම අර එදා වීඩියෝ එක ගෙනාව විදිහට අර දුම එකක් අල්ලන එකක් කරේ. මම ඔයාලට තෙල් එක හදන විදිය කියලා දෙන්නම් දැන්. අපි ඒක බලමු. මුලින්ම මේ වගේ පොඩි රෙදි කෑල්ලක් අරගෙන මේකට කහ කුඩු මේකට දාන්න කහ කුඩු එහෙම කහ කුඩු දාලා මේක හොඳට පහන් තිරයක් අඹරනවා කියන්නේ අන්න එහෙම පහන් තිරයක් හදා ගන්න ඕනේ මෙන්න එහෙම කරලා එහෙම පහන් තිරයක් අඹර ගන්න ඕනේ හරිද මේක තමයි මං කිව්ව එක බෙහෙතක් මේක අපි ආවුලලා මේකේ මේ එන දුම අපි නහයෙන් අපේ ඉරුව රදේ තියෙන්නේ සම ඉරුව රදේ හැදෙන වම් පැත්තෙන්නේ. අන්නේ වම් පැත්තේ නාස්කවරෙන් තමයි මේකේ දුම අදින්නේ අපි. මේ මං කියපු එක ක්‍රමයක්. මේකේ මේ එන දුම මේ නහය දැන් අපේ සාමාන්‍ය ඉරුව රදේ හැදෙන්නේ වම් පැත්තෙන්නේ. අන්න ඒ පැත්තේ මේ නාස්කවරෙන් මේක උඩට අපේ බෙන් කබලටම දැනෙන්න දුම ටික උඩට අදින්න තියෙනවා. හරි අමාරුයි දැවිල්ලක් වෙනවා පොඩි. ඒක ඉවසන්න මේ ඒකේ ශනික සහනයක්. ඒ කියන්නේ දරා ගන්න ඉවසන්න බැරිම වෙලාවක යට ඉරුව රදේ මේක මං හිතනවා හොඳයි කියලා. මට නම් ඒක මාරම හොඳ බෙහෙතක්. මේ මං කියපු අනෙක් ක්‍රමය මේක තියෙන කොකනට් ඔයිල්. මේක අපි මුලින්ම රත් කරන්න ඕනේ මෙන්න එහෙම. ඔයාලට ලිපේ තියලා උනත් රත් කරගන්න පුළුවන් මේක. මම දැන් ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා මේ විදිහට රත් කරන්නේ. මොනවා ගොඩක් දුරට ලිපේ තියන් තමයි රත් කරන්නේ. සාමාන්‍යයෙන් අපි තෙල් රත් කරනවා වගේ මේක ලිපේ තියන් රත් කරලා මේක තෙල් ටික පැහෙන්න ඕනේ. පැහෙනකොට ඒකට අපි දාගන්නවා තලාගත්ත සුදු ලුණු එකක්. මම හිතනවා මේක කොණ්ඩේ වැවෙන්නත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා කියලා. මේ සුදු ලුණු ටිකක් දාගන්නවා. අපි මේකට කහ කුඩු ටිකක් ඇඩ් කරනවා. මේ ඔයිල් එක නම් ටිකක් ෆාම් ඔයිල් එකක් වගේ ඒකයි මේ පෙන දාන්නේ. නැත් ඔයාලා හොඳ පිරිසිදු කොකනට් ඔයිල් ගන්න මේකත් අවුලක් නැහැ. මේ මම නම් ඉතින් මෙහෙමත් දානවා මට නම් ප්‍රශ්නයක් නැහැ. මේක ඔයාලා හොඳටම සුවඳ එනකම් රත් වුණාට පස්සේ ඔයාලට ස්මුදුනට මේක දාන්න. දාලා ඇඟිලි තුඩු වලින් ටික වෙලාවක් මසාජ් කරන්න. ඊට පස්සේ පැය 2-3කින් බලන්නකෝ ඔයගොල්ලන්ට දැනෙන වෙනස කොහොමද කියලා. අනිවාර්යෙන් ඔයාලා මේක කරලා මට කමෙන්ට් එකක් දාන්න මේක හරි ගියාද කියලා. තව කෙනෙක්ට වැදගත් නම් මේක ෂෙයා කරන්න. ඔන්න මම භාවිතා කරන තුන්වෙනි ක්‍රමෙත් ඔයාලට කියලා දුන්නා. මේක හොඳට සුවඳ වෙනකම් රත් කරලා
මොහලගේ හැදෙන එක රස්නේ නිවෙන්න ඕනේ. මද රස්නේ මොහලගේ මේ හිස් කබල මෙතෙන්ද දාලා හොඳට ඇඟිලි තුඩු වලින් මසාජ් කරන්න. ඊට පස්සේ පැය 2-3ක් යනකොට බලන්නකො වෙනද. අනිවාර්යෙන් මේක කරලා බලන්න මිග්‍රේන් තියෙන කෙනෙක් නම් ඔයාට මාරම හොඳයි මේ ක්‍රමය. මේ ඔයාලා මේක කරලා ඔයාලට හරි ගියා නම් මට කමෙන්ට් එකක් දාන්න යන්න අනිවාර්යෙන්. තව කෙනෙක්ට මේක වැදගත් කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් ෂෙයා කරන්න. next story